වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව යනු ශ්‍රී ලංකාවේ දශක 3කට අධික කාලයක් පැවති සිවිල් යුද්ධය සහ LTTE සංවිධානයේ ඉතිහාසය සමග බද්ධ වූ ලෝක දේශපාලනය පවා සලිත කළ අතිශය ආන්දෝලනාත්මක කතාවකි. ඔහු සාමාන්‍ය තරුණයෙකුගේ සිට ලෝ බලගතුම සහ දරුණම ගරිල්ලා සංවිධානයක නායකයා දක්වා පැමිණි ගමන කොටස් කිහිපයකින් මෙසේ පෙළගස්විය හැකිය. 1. මුල් අවධිය සහ ළමා කාලය. උපත. ප්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් 26 වනදා යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේය. ඔහු පවුලේ සිව්වන සහ බාලම දරුවා විය. ඔහුගේ පියා රජයේ ලිපිකරුවෙකු වූ අතර පවුල සාමකාමී මධ්‍යම පාන්තික පසුබිමක පැවතුණි. කුඩා කල සිටම දක්ෂිණ ඉන්දීය නිදහස් සටන්කාමීන් සහ නැපෝලියන් වැනි චරිත පිළිබඳ කියවීමට ඔහු ප්‍රිය කළේය. 1970 දශකයේ මුල් භාගයේදී ඇති වූ විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ පනත ඇතුළු දේශපාලන තත්ත්වයන් නිසා සිත්තැවුලට පත් ඔහු පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කර සන්නද්ධ දේශපාලනයට යොමු විය. 2. සන්නද්ධ අරගලයේ ආරම්භය සහ ඊලාම් කොටි සංවිධානය. 1972 දී වයස අවුරුදු 18ක් වූ ප්‍රභාකරන් තවත් තරුණයන් කිහිප දෙනෙකු එකතු කර ගනිමින් ටමිල් නිව් ටයිගර්ස් නමින් රහසිගත කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. 1975 ජූලි 27 වනදා යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරයප්පා මහතාව යාපනයේ පොන්නාලේ කෝවිලාසලදී වෙඩි තබා ඝාතනය කිරීම ප්‍රභාකරන් විසින් සිදු කළ පළමු ප්‍රධාන ප්‍රහාරය ලෙස සැලකේ. 1976 මැයි 5 වනදා TNT සංවිධානය විසුරුවා හැර එය LTTE හෙවත් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ලෙස ප්‍රතිසංවිධානය කර එහි අනදෙන නිලධාරියා බවට ප්‍රභාකරන් පත්විය. 3. පෞද්ගලික ජීවිතය. 1984 දී ප්‍රභාකරන් යාපනීය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වූ මතීවදනී ඉරම්බු සමග විවාහ විය. ඔවුනට චාල්ස් ඇන්තනි, ද්වජා සහ බාලචන්ද්‍රන් යන නමින් දරුවන් තිදෙනෙකු සිටියේය. 4. පූර්ණ පරිමාණ යුද්ධය සහ බලයේ උපරිමය. 1983 ජූලි මාසයේදී ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් කොටි කණ්ඩායමක් විසින් යාපනයේදී හමුදා සෙබළුන් 13 දෙනෙකු බෝම්බ දමා ඝාතනය කළ අතර එය රටපුරා 1983 කළු ජූලි කලබල ඇතිවීමට මුල් විය. එතැන් සිට පූර්ණ පරිමාණ සිවිල් යුද්ධය ආරම්භ විය. ප්‍රභාකරන් සාමාන්‍ය ගරිල්ලා කල්ලියක්ව පැවති LTTE සංවිධානය ගොඩබිම සටන් කරන පාබල හමුදාවක්, මුහුදේ සටන් කරන නාවික හමුදාවක් සහ කුඩා ගුවන් බලකායක් සහිත ලොව එකම ගරිල්ලා සංවිධානය බවට පත් කළේය. ලොව ප්‍රථම වතාවට මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිපදවා කළුකොටි බලකාය හරහා ඉන්දීය අගමැති රාජීව් ගාන්ධී, ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇතුළු දේශපාලන සහ හමුදා නායකයින් රැසක් ඝාතනය කිරීමට ඔහු නියෝග කළේය. 5. සාම සාකච්ඡා සහ පරිහානිය. රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය සමයේ නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාම ගිවිසුමකට එළඹුණු අතර ප්‍රභාකරන් පළමු වරට ලෝක මාධ්‍ය හමුවේ කිලිනොච්චියේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය. 2004 දී නැගෙනහිර අනදෙන නිලධාරියා වූ කරුණා අම්මාන් සංවිධානයෙන් කැඩී යාම ප්‍රභාකරන්ට එල්ල වූ විශාලතම මර්මස්ථාන ප්‍රහාරය විය. ඉන්පසු සංවිධානය දුර්වල වීමට පටන් ගත්තේය. 2006 දී මාවිල්ලාරු සොරොව්ව වැසීමට ප්‍රභාකරන්ගත් තීරණයත් සමග 4 වන ඊලාම් යුද්ධය ආරම්භ වූ අතර මහින්ද රාජපක්ෂ රජය සහ සරත් ෆොන්සේකාගේ හමුදා නායකත්වයේ යටතේ දැවැන්ත මානුෂීය මෙහෙයුමක් දියත් වියා. 6. ශ්‍රී ලංකා හමුදාවන්ගේ දරුණු ප්‍රහාර හමුවේ තමන් සතු සියලු භූමි ප්‍රදේශ අහිමි වූ ප්‍රභාකරන් අවසානයේ මුලති වූ නන්දිකඩාල් කලපුව ආශ්‍රිත කුඩා බිම්කඩකට කොටු විය. 2009 මැයි 19 වන දින උදෑසන හමුදා වටලෑම බිඳගෙන පලායාමට උත්සාහ කිරීමේදී සිදු වූ දරුණු වෙඩිහුවමාරුවකින් පසුව වයස අවුරුදු 54ක් වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පණ නැති සිරුර නන්දිකඩාල් කලපුවේ මඩ වගුරක් අතර තිබී හමුදා සෙබළුන් විසින් සොයාගන්නා ලදී. ඔහුගේ මරණයත් සමග වසර 30ක යුද්ධය නිල වශයෙන් අවසන් විය.